ආකාස්ටෙක් YouTube channel එක නරන්නේ පළවෙනි වීඩියෝ ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්න. එහෙනම් අපි බලමු ඔයගොල්ලෝ ස්ලෝ ඉරවිවි වැඩ කරන ෆෝන් එකේ තියෙන settings කීපයක් ඔන් කරලා ස්පීඩ් කරගන්නේ කොහොමද? වැඩි කතා නැතුව යන්න අපි එනම් වීඩියෝ එකට යන්න කලින් මතක් කරගන්න. පාත තියෙන subscribe button එක click කරලා ඊට යට තියෙන bell icon එක ඔල් දාලා click කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයගොල්ලෝගේ setting app එක open කරගන්න ඕනේ. මේ තියෙන මගේ setting app එක මම ඉස්සරම setting app එක open කරගන්නවා. setting app එක open කරගත්තාම මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන්. මේකේ පල්ලෙහාට scroll කරපුවාම about phone කියලා එකක් තියෙනවා. about phone කෙනෙකුට එකපාරට touch කරන්න ඕන. එතකොට phone එකේ වර්ගය වගේම details ටිකක් පෙන්නනවා. ඒකෙන් අපි යන්න ඕනේ මෙතන පහළ තියෙනවා software information කියලා එකක්. ඒ software information කෙනෙකුට එකපාරට touch කරන්න ඕනේ. ඒකට ටච් කරපුවාම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ උඩ මේකේ බීට් නම්බර් කියලා එකක් තියෙනවා. බීට් නම්බර් කෙනෙකුට හත් පාර ටච් කරලා ස්ටෙප් එකට යන්න ඕනේ. ඊට පස්සේ යන්න ඕනේ ඔයගොල්ලෝ setting app එකේ home screen එකට. setting app එකේ home screen එකට ගිහිල්ලා බලපුවාම ඔයගොල්ලෝ පේනවා මෙතන පාතින් තියෙන about phone කියන එක විතරයි. පොඩ්ඩක් scroll කරලා බලපුවාම පේනවා මෙතන යටින් develop option කියන එක තියෙනවා. ඔකට develop option කියන එක හොයාගන්න අමාරුයි වගේ නම් search bar එකේ search කරලා develop option කියලා develop option කියන එක හොයාගන්න පුළුවන්. මගේ දැන් මෙතන develop option කියන එක තියෙන නිසා මම මේකෙන් ඇතුලින් මේකෙන් අපි ඇතුළට යනවා. මේක ඇතුළේ තියෙන කිසිම setting එකක් වෙනස් කරන්න යන්න එපා. මොකද ගොඩක් phone එකේ දේවල් මේකෙන් තමයි පාලනය කරන්නේ. මේක drawing ඇතුලේ තියෙනවා Windows animation skill කියලා එකක්. ඒක උඩ එකපාරක් touch කරන්න ඕනේ. ඒකුඩ එක පාරට ටච් කරපුවාම මෙතන තියෙනවා ඇනිමේෂන් ස්කේල් 1.5 කියලා. ඒක ගොඩක් ඉතින් පාත ගොඩක් දේවල් ඒක දාපුවාම අනිවාර්යෙන් ගොඩක් දේවල් ස්ලෝ වෙනවා. ඒකින්ද ඇනිමේෂන් ස්කේල් 0.5 කියන එක තමයි දාගන්න ඕනේ. ඇනිමේෂන් ස්කේල් 0.5 කියන එක විදිහට දාගත්තාම ට්‍රාන්ස්මිෂන් ඇනිමේෂන් කියලා තියෙන එකේ ඇනිමේෂන් ස්කේල් එක 0.5 දාගන්න ඕනේ. ඊට පස්සේ animated duration scale කියලා තියෙන එක 0.5 දාගන්න ඕන. දැන් ඔයගොල්ලෝ app එකෙන් exit වෙලා බලන්න ඔයගොල්ලෝ phone එක කලින් තිබුණට වඩා speed එකකින් වැඩ කරයි. මම හිතනවා මේ වීඩියෝ ඔයගොල්ලෝ වැදගත් වෙන්නද කියලා. මේ වීඩියෝ ඔයගොල්ලෝ වැදගත් වුණා නම් අනිවාර්යෙන් පාස් තියෙන like button press කරලා වීඩියෝ like එකක් දාන්න මතක ගන්න. ඒ වගේම ආකාස්ටික් channel එක ඔයා තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පාස් තියෙන subscribe button එක click කරලා ඊට පැත්තෙන් එන bell icon එක all press දාලා යන්න මතක ගන්න. එහෙනම් නැවත තමු මේ වගේ brand new interesting video එකකින් ආකාස්ටික් YouTube channel එකත් එක්ක